Uh, good morning, Ivan. අපේ මේ Zoom introduction session එකට ඔයගලන්ව සාදරයෙන් පිළිගන්නවා. ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේ Zoom introduction program එක තියෙන්නේ අපේ hospitality program එකට. මේ program එකේ නම තමයි Certificating Hospitality Foundation. අපි short form වලින් කියනවා CIHF කියලා. මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ BWJ කන්සල්ටන්ට් ආයතනයේ කරලා ඊටන් කැම්පස් මේක මේ සෙෂන් එක ගොඩක් සහභාගී වෙලා මේ ප්‍රෝග්‍රෑම් එක පිළිබඳව ඉන්ට්‍රොඩක්ෂන් එකක් ලබා දෙන්න තමයි අපි මේක කරන්නේ. ඒ නිසා අපි ඔයගලන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. Thank you very much ඔයගලන්ගේ වෙලාවට. අපි ප්‍රසන්ටේෂන් එක පටන් ගමු. Right. පළවෙනි දේ තමයි අපි දැනගන්න ඕන මේ ඇයි මේ ප්‍රෝග්‍රෑම් එක කියන එක. එතකොට මේ ලංකාවට ඇයි මේ හොස්පිටැලිටි ප්‍රෝග්‍රෑම් එක වැදගත් කියන එක. එතකොට හොස්පිටැලිටි ප්‍රෝග්‍රෑම් එකක් කියන්න වැදගත් වෙන්න මූලිකම කාරණේ තමයි දැන් ලංකාවේ මේ ඉන්ඩස්ට්‍රි එක හරි ඉක්මනින් ග්‍රෝ වෙනවා. ඒ කියන්නේ කොවිඩ් එකෙන් පස්සේ ඔයගලන් දන්නවා දැන් ලංකාවේ එන ටුවරිස්ට්ලාත් වැඩි වෙලා ඉන්නවා. අපේ ටුවරිස්ට්ලා ගාන බැලුවොත් 2.3 මිලියන් විතර. ඒ කියන්නේ 2018ටත් වඩා වැඩි පිරිසක් ලංකාවට ඇවිල්ලා තිබෙනවා. ඒකත් එක්කම මේ සංචාරක මේ හෝටල් සහ මේ රෙස්ටුරන්ට් ක්ෂේත්‍රයේ මේ සංචාරක ක්ෂේත්‍රයේ ගොඩක් කට්ටිය දැන් ජොයින් වෙනවා. ඉතින් අපිට මේ රැපිඩ්ලි ග්‍රෝ වෙන ඉන්ඩස්ට්‍රි එකට අපිට ගොඩක් සේවකයෝ ඉස්සරහට අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ ඉන්ඩස්ට්‍රි එකකින් සෑහෙන දුර ගමනක් අපිට යන්න පුළුවන්. එතකොට දැනටමත්ම අපේ ආයතනයේට කියන්නේ ඊටන් කැම්පස් එකට සහ මේ PWJ කියන ආයතනයේට හොඳ ඉල්ලුමක් පවතිනවා. මේ කියන්නේ සේවකයෝ කියන්නේ ඉගෙනගත්ත ස්ටුඩන්ට්ස්ලා ට්‍රේනින් ඉන්ටර්න්ෂිප් ඉල්ලලා හොටෙල් රෙස්ටුරන්ට්ස් වලින්. එතකොට මේක අර කිව්වා වගේ හොස්පිටැලිටි ඇන්ඩ් ටූරිසම් කියන ඉන්ඩස්ට්‍රි එකේ මේ ස්කිල් එක ඉගෙන ගත්තොත් මේකට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක අපේ BWJ ආයතනයේ මම මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරනවා. මගේ නම බ්‍රයන් වින්ස්ටන් ජෝසප්. මම අවුරුදු 25කට වඩා අධික කාලයක් රටවල් ගානක වැඩ කරලා ඒ අත්දැකීම් අරගෙන ඒ අත්දැකීම් එකතු කරලා හදාගත්ත ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේ Certification in Hospitality Foundation කියන්නේ. ඒතර ඕගලන්ට මගේ අත්දැකීමත් එක්ක මේ hospitality කියන්නේ මොකද්ද? සර්විස් එකක් hospitality එකක් අතර වෙනස මොකද්ද? අපි කොහොමද ගෙස්ට්ලාට හරියට සර්විස් එකක් දෙන්නේ? hospitality එකක් දෙන්නේ කියන එක මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ඔයගලන්ට කියලා දෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ප්‍රෝග්‍රෑම් එක අපි බැලුවොත් කාටද මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක්ම අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ මේක තියෙන්නම් අවුරුදු 18න් උඩ ළමයින්ට කියලා. නමුත් මම කියන්න කැමති ගොඩක් ළමයි ඉන්නවා O level කරලා A level කරන්නේ නැති ළමයි අවුරුදු 16 වගේ ළමයි ඉඳලම ළමයි. ඒ අයටත් මේ ප්‍රෝග්‍රෑම් එක වටිනවා. entry level introduction program එකක් හැටියට. ඊට පස්සේ අපිට පුළුවන් පස්සේ 16 17 දී මේ certification in foundation මේ certification program foundation program එක කරලා ඩිප්ලෝමා එකකට යන්න අපේ ආයතනය. ඒකත් මේ UK qualification තියෙන සහතිකයක් තමයි ඔයගලන්ට ලැබෙන්නේ. ඊට පස්සේ ඩිප්ලෝමා එකෙන් පස්සේ ඔයගලන්ට යන්න පුළුවන් ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකකට. ඒ කියන්නේ HND එකට. ඒකත් UK qualification තියෙන ආයතනයකින් තමයි සහතිකය ලැබෙන්නේ. ඊට පස්සේ ඔයගලන්ට පාත්වේ එකක් තියෙනවා අවුරුදු 20 විතර වෙනකොට කෙලින්ම ඩිග්‍රී එකට යන්න.
එහෙම නැතුව කවුරු හරි ළමෙක් අවුරුදු 18 සම්පූර්ණ වෙලා ජොබ් එකක් බලාගෙන මම බලාපොරොත්තු වෙනම් මේ කෝස් එක කරන්නේ ඔයාව කෙලින්ම ඉන්ටර්න්ෂිප් එකට පස්සේ ට්‍රේනින් එකට පස්සේ කෙලින්ම ඔයාලට ජොබ් එකක් ලැබෙන විදිහට තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ. ඒ නිසා මේක මට කියන්න පුළුවන් ජොබ් ගැරන්ටි ප්‍රෝග්‍රෑම් එකක් කියලා. නිසා බය වෙන්න එපා. අපිට ඕල්රෙඩි ජොබ් මාකට් එකේ ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එකට. ඒ විතරක් නෙවෙයි මේකට මම O level කරලා තියෙනවා A level කරලා තියෙනවා මට ක්වොලිෆිකේෂන් නැහැ. එහෙම කිසිම ප්‍රශ්නයක් බලපාන්නේ අපි previous qualifications බලන්නේ නැහැ. කොටින්ම කිව්වොත් වා ශිෂ්‍යත්වයේ ෆේල්ද 8 පන්තියටද ගියේ 10 පන්තියටද ගියේ එහෙම කිසිම දෙයක් අහන්නේ නැහැ. තවත් සමහරු මගෙන් අහන දෙයක් තමයි මේකට ඉංග්‍රීසි භාෂාව ඕනේද අපිට මේක සිංහලෙන් කරගන්න බැරිද අපේ ප්‍රෝග්‍රෑම් එක අපි ලෙවල් ගණනාවකින් කරනවා මම ඉදිරියට ඒක පැහැදිලි කරන්න. ඒ නිසා භාෂාවත් ප්‍රශ්නයක් කරගන්න එපා. ඉංග්‍රීසි දැනුමත් අපිට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මේක ෆාස්ට් එන්ට්‍රි එකක්. මොකද මේක දවස් 21ක ප්‍රෝග්‍රෑම් එකක්. ඒතර දවස් 15ක් ක්ලාස්රූම් තියෙනවා. ඉතිරි දවස් 6 අපි ට්‍රේනින් අපේ රෙස්ටුරන්ට් එකක් එක්ක අපි MOA එකක් සයින් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ව ට්‍රේනින් එකකට දානවා. එතනදී පැය 80කට වඩා අපි පැය 80ත් පැය 100ක් අතර තුල ට්‍රේනින් එකයි ඔයගලගේ ඇකඩමි ලර්නින් අවසුත් මේකේ කව වෙනවා. ඒ නිසා ඕගලන්ට හොඳ හැම ඩිපාර්ට්මන්ට් එකක්ම කව වෙන හොඳ දැනුම් සම්භාරයක් මේකෙන් ලබා ගන්න පුළුවන්. මේ ප්‍රෝග්‍රෑම් එක ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරොත් Certification Hospitality Foundation CIHF එක ගැන මේක අර කිව්වාගේ දවස් 21ක ප්‍රෝග්‍රෑම් එකක්. මේක ට්‍රේනින් මත තමයි කරන්නේ. එතකොට මේකට entry exam එකක් නැහැ, exit exam එකක් නැහැ. ඕගලන්ගේ final evaluation form එක එන්නේ ඕගලන් වැඩ කරන තැන HR මැනේජර් හරහා තමයි අපිට ඕගලන්ගේ feedback එක එන්නේ. අර කිව්වා වගේ අපි ඕගලන්ගේ ළමයින්ගේ attitude තමයි අපි මෙතනදී ගොඩක් වෙලාවට hospitality කට අවශ්‍ය කරන body language එක attitude එක තමයි අපි මෙතනදී ඕගලන්ට කියලා දෙන්නේ සහ මූලික දැනුම. ඒ කියන්නේ රෙස්ටුරන්ට් එකක් හොටෙල් එකක් කොහොමද ඔපරේට් වෙන්නේ සහ කොහොමද ඒකේ hospitality සර්විස් එකක් දෙන්නේ කියන එක නිකන් සර්විස් එකක් නෙවෙයි hospitality සර්විස් එකක් දෙන්නේ කොහොමද කියන එක අපි ඕගලන්ට ඒ දැනුම ලබා දෙනවා. ඒතර මේකට practical industry focus නිසා මේක අර all around ඒ කියන්නේ මේක මේ skills ඕගලන්ට reception එකේ එතකොට වේටරින් කරනකොට එතකොට ඒ වගේම වේටර් කෙනෙකුට අවශ්‍ය වෙන ස්කිල් එකක් රිසෙප්ෂන් එකේ වැඩ කරනකොට අවශ්‍ය කරන ස්කිල් එකක් හවුස්කීපින් එකේ වැඩ කරනකොට අවශ්‍ය කරන ස්කිල් එකක් කිචන් ස්ටෝරින් හැටියට වැඩ කරනකොට අවශ්‍ය ස්කිල් එකක් මේ හැම ස්කිල් එකක්ම මේ ප්‍රෝග්‍රෑම් එක හරහා බේසික් නොලෙජ් එක ඕගලන්ට අපි ලබා දෙනවා. එතකොට ඕගලන්ගේ රාජකාරිය හරියට කරගන්න පුළුවන් නිසා මේක අර එන්ට්‍රි ලෙවල් එකට තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ඩිසයින් කරලා තියෙන්නේ. විදිහටම අර මම කිව්වා වගේ අපේ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ඔයගලන්ට අපි ලබා දෙන්නේ. මේ ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම කිව්වොත් අපිට දවස් 21ක් මේ ප්‍රෝග්‍රෑම් එකේ ක්ලාස්රූම් එකේදී අපි වෙන්නේ දවස් 15ක් අපි තියරිකල් ඔයගලන්ට කියලා දෙනවා. ඒ වගේම දවස් 6ක් ඔයගලන්ව රෙස්ටුරන්ට් එකකට අරන් ගිහිල්ලා ඒකේ පොඩි ඔරියන්ටේෂන් එක්ස්පෝ එකක් අපි ඔයගලන්ට දෙනවා. ඒතර කමියුනිකේෂන් එක ගැන වොරි වෙන්න එපා. ඔයගලන්ට අවශ්‍ය කරන ඉංග්‍රීසි දැනුමත් අපි මේ කෝස් එක අරහම මේ ලබා දෙනවා ප්‍රැක්ටිකල් ඉංග්‍රීසි හොස්පිටැලිටි එකට අවශ්‍ය කරන ප්‍රැක්ටිකල් ඉංග්‍රීසි. ඒ කියන්නේ ඕගලන් ඉන්ටර්විව් එකකට ගියහම කොහොමද ෆේස් කරන්නේ? ඒ වගේම වැඩ කරන තැන වැඩ කරනකොට කොහොමද ඉංග්‍රීසි වලින් කතා කරන්නේ? මේ හැම දෙයක්ම අපි ඔයාට කියලා දෙනවා. ඒ කියන්නේ අන්තිම දවස් ටිකේ ඔයාගේ CV එකක් හදන එකේ ඉඳලා ඔයා කොහොමද ඉන්ටර්විව් එකට යන්න ඕනේ? කොහොමද ඇඳගෙන යන්න ඕනේ? කොහොමද ඔයාගේ බොඩි ලැන්ග්වේජ් එක තියෙන්න ඕනේ? පොසිටිව් ඔයාගේ ඇටිටියුඩ්ස් මේ හැම දෙයක්ම අපි කියලා දෙනවා. ඉන්ටර්විව් එක පාස් කරලා වැඩට යනකම්ම අපි ඔයත් එක්ක ඉන්නවා. ඒ වගේම තමයි මේකේ ප්‍රධානම දේ අපි ගොඩක් ෂේප් කරන්න හදන්නේ ඔයාගේ අර hospitality attitude එක ගන්න. ඒ කියන්නේ soft skills තමයි ගොඩක් මේකේ අපි focus කරන්නේ. communication එක ඔයාගේ
discipline, team management, කොහොමද professionally hospitality service එකක් customer කෙනෙකුට දෙන්නේ. මතක තියාගන්න hospitality service එකක් කියන්නේ සාමාන්‍ය අනිත් තැන්වල ගන්න service එකක් වගේ නෙවෙයි. hospitality service එක වෙනයි, normal service එක වෙනයි. normal service එක අපි යන ඕනම තැනක ගන්න පුළුවන්. නමුත් hospitality service එකක් කියන්නේ ඔයාට experience එකක් ලබා දෙන එක. අපි උදාහරණයක් කිව්වොත් guest කෙනෙක්, customer කෙනෙක් හොටෙල් එකකට හරි රෙස්ටුරන්ට් එකකට හරි යන්නේ එයාට එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඒතර ඒ එක්ස්පීරියන්ස් එක අපි කොහොමද hospitality ඒ සර්විස් එකක් කරා දෙන්නේ කියන එක ඕගලන්ට මේ ප්‍රෝග්‍රෑම් එකෙන් අපි කියලා දෙනවා. මේක ඉතාමත් වැදගත්. මේක අහන් ඉන්න අම්මලා තාත්තලා ඉන්නවා නම් එහෙම නැත්නම් දන්න ප්‍රෝග්‍රෑම් ට්‍රේනර්ස්ලා ඉන්නවා නම් මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩාක් වටිනවා එන්ට්‍රි ලෙවල් අර ඇටිටියුඩ් තියෙන ළමයින්ව මේ hospitality industry එකට ඇතුල් කරගන්න. අර මම කිව්වා වගේ මේක flexible learning options තියෙනවා. ඒ කියන්නේ අපේ Eton campus එකේ online classes තියෙනවා. ඒ online classes එකේ English විතරක් තියෙන class එකක් තියෙනවා. ඔයගලන්ට තෝරගන්න පුළුවන්. ඊට අමතරව ඉංග්‍රීසියේ සිංහලයි තියෙන පන්තියක් තියෙනවා. ඒකත් තෝරගන්න පුළුවන්. ඊට අමතරව ඉංග්‍රීසියුයි තමිලුයි තියෙන ක්ලාස් එකකුත් තියෙනවා. ඒ ක්ලාස් එකත් තෝරගන්න පුළුවන්. මේ ක්ලාස් එක අපි පුළුවන් තරම් හැම භාෂාවකින්ම කරන්න හදන්නේ මේක පුළුවන් තරම් හැම ළමයෙකුටම මේ අවස්ථාව ලබා දෙන්න ඕන නිසා. එතකොට අර මම කලින් කිව්වා වගේ ක්වොලිෆිකේෂන් එකවත් භාෂාවක්වත් අපි කවදාත් මේක මේ මට අනේ මේ කෝස් එක කරන්න බැරි වෙයි මේ භාෂාව ප්‍රශ්නයක් වෙයි කියලා හිතන හැම ළමයෙකුටම මම ඉගෙනගෙන නැහැ හරියට මම ස්කෝලර්ෂිප් එක ෆේල් මම 8 පන්තියට විතරයි ගියේ මම O level විතරයි කරේ මම O level කරලත් නැහැ මම A level කරා A level කරේ නැහැ ඒ වගේ කිසිම ප්‍රශ්නයක් මට ඉංග්‍රීසි හරියට කතා කරගන්න බෑ මට මේ වැඩේ කරගන්න බැරි වෙයි ඒ කියන හැම ප්‍රශ්නයක්ම විසඳන විදිහට තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ අර අපි කිව්වා වගේ ඔයාගේ පාස්ට් එක ගැන අපි බලන්නේ අපි මෙතන මේ ප්‍රෝග්‍රෑම් එක හරහා ඔයාගේ ෆියුචර් එක ෆික්ස් කරලා දෙන එක තමයි අපි කරන්නේ. මේ කතාව ගොඩක් වෙලාවට දෙමව්පියන්ට මේක ගොඩක් වටිනවා. මොකද මම දන්න ගොඩාක් ළමයි ඉන්නවා ගොඩක් දෙමව්පියෝ ඉන්නවා ගොඩක් බය වෙනවා මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකකට යවන්න කෝස් එකකට යවන්න එක්ක ක්වොලිෆිකේෂන් නැහැ කියනවා එක්ක භාෂාවේ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රශ්නයක් තියෙනවා කියනවා. ඒ කිසිම ප්‍රශ්නයක් මේ ප්‍රෝග්‍රෑම් එකට අයිති වෙන්නේ නැහැ. ඒ නිසා මම මේක නැවත නැවත කියන්නේ ඕගොල්ලන් මේ ගැන බය වෙන්න අවශ්‍ය නැහැ. ඒ විතරක් නෙවෙයි ෆිසිකල් ක්ලාස් එකක් තියෙනවා ඊටන් කැම්පස් එකේ කොළඹ 3 අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක ෆිසිකල් ක්ලාස් එකක් නුවර ඒ වගේම ජැෆ්නා ඒ වගේම ගාල්ල කියන තැන් වලට අරන් යන්න අපි ඒ ඉන්ස්ටිටියුට් බ්‍රාන්චස් එක දැන් කතා කරගෙන යනවා. ඒතර ක්ලාස් රූම් එකත් අපි දැන් කල්පනා කරගෙන ඉන්නවා ළමයින්ට අපි වැඩ කරන එක්කෙනෙකුට මේ ප්‍රෝග්‍රෑම් එකට එන්ටර් වෙන්න ඕනේ නම් උදාහරණයක් කිව්වොත් ඒ කට්ටිය වැඩ කරනවා ඒගොල්ලන්ට ප්‍රොමෝෂන් එකක් ඕනේ එහෙම නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එකට ඇතුල් වෙන්න ඕනේ ඒ වුණාට ඒගොල්ලන්ට සර්ටිෆිකේෂන් එකක් නැහැ ඒ කියන්නේ අඩුම ගානේ බේසික් එකවත් කරලා නැහැ ඒ වගේ කෙනෙකුට මේකෙදි උදේවරුේ වැඩ කරන්න තියෙන නිසා අපිට පන්ති හවස තියන්න පුළුවන් ඒ කියන්නේ 6න් පස්සේ 7න් පස්සේ වගේ අපිට පන්ති තියාගන්න පුළුවන් අවස්ථාවලුත් තියෙනවා අපි ඉස්සරහට ඕගලන්ට අපේ WhatsApp group එකක් තියෙනවා. ඒකට join වෙන්න කියලා ඒ හරහා ඕගලන්ට පුළුවන් ඕගලන්ගේ timing choose කරගෙන ඒ පන්ති වලට join වෙන්න. එතකොට මේ skills ඉගෙන ගන්න එකෙන් මේ skills ඉගෙනගෙන students ලා මොකක්ද gain කරන්නේ? ඇත්තටම මේ customer service එක අර මම කිව්වා වගේ hospitality service එක. නිකන් සර්විස් එකක් නෙවෙයි hospitality service එකක් guest experience එකක් දෙන්නේ කොහොමද guest ලව handle කරන්නේ කොහොමද basic hotel restaurant operations කියන්නේ මොනවද ඒක කොහොමද operate වෙන්නේ ඒ වගේම ඔයගලන්ට එදිනෙදා වැඩ ඒ කියන්නේ communicate කරන්න වෙන English language එක ඒ විතරක් නෙවෙයි වැඩ කරන තැන discipline එක confidently වැඩ කරන්නේ කොහොමද ඒ වගේම team work එකත් එක්ක professional විදිහට අපි කොහොමද hotel එක restaurant එක වැඩ කරන්නේ කියන මේ basic දේවල් අපි ලබා දෙනවා. නමුත් මේ basic දේවල් තමයි අද ගොඩාක් hotel restaurant HR managerලා මට කතා කරපුවම කියන්නේ Mr. Brian මේ අපිට මේ හොඳ attitude තියෙන ළමයි set එකක් හොයලා දෙන්න කියලා. ඉතින් attitude කියන එක එකපාරට එන්නේ නැහැ. ඒක අපි ඇත්තටම ඒ ළමයිගේ හදන්න ඕන.
නමුත් අපේ ඇගේ ශ්‍රී ලංකන්ස්ලා වශයෙන් අපේ හොස්පිටැලිටි කියන අපේ ඇගේම තියෙන දෙයක් අපි hina වෙනවනේ. මේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන එකම පින්තූරේ මම ගොඩක් තැන්වල යූස් කරලා තියෙනවා. මේ ළමයි ඇත්තටම මම මහන්සිලා පොඩ්ඩක් AI එකකින් ජෙනරේට් කරපු ඉමේජස් ටිකක් මේ අපේ ලංකාවේ ළමයිගේ මුණවල් ඔයාලට පේනවා. මේ හැම ළමෙක්ම hina වෙලා ඉන්නේ. ඒ කියන්නේ අපි ඇත්තටම අපේ හොස්පිටැලිටි එක අපේ ඇඟේ තියෙනවා. ඒක පොඩ්ඩක් ඉස්මතු කරලා කොහොමද අර මම කිව්වා වගේ ගෙස් කෙනෙකුට normal service එකක් දෙන්න නැතුව hospitality service එකක් එහෙමත් නැත්නම් ගෙස් experience එකක් දෙන්නේ කොහොමද කියන එක අපි ඉගෙන ගත්තොත් ඕගලන්ට මේ ශාස්ත්‍රයේ ගොඩාක් දුර ගමනක් යන්න පුළුවන්. මම අර කිව්වා වගේ මේකේ තියෙනවා internship අවස්ථාවල් ලංකාව විතරක් නෙමෙයි තායිවාන්, මැලේසියා, සිංගප්පූරු, මෝල්ඩිව්ස් ඒ වගේම මැද පෙරදිග රටවල් වල දුබයි වගේ වැඩ කරන්නත් අවස්ථා තියෙනවා. ඒ නිසා මේකේ ඕගලන්ගේ ඒ කියන්නේ උනන්දුව මත තමයි මේ හැම දෙයක්ම තීරණය වෙන්නේ. right. එතකොට මේ කෝස් එක ඉවරුණාට පස්සේ මොකද වෙන්නේ? right. ඕගලන්ට entry level job එකක් හම්බ වෙනවා. ඉස්සෙල්ලාම අපි අර දවස් 6 ට්‍රේනින් එකට පස්සේ entry level training job එකක් හම්බ වෙනවා. ට්‍රේනින් එක full time job එකක්. waiter service assistant වගේ, housekeeping assistant වගේ, kitchen steward වගේ ඒ වගේම මේ අපේ පාර්ට්නර්ස්ලා ඉන්නවා කියන්නේ හොටෙල් රෙස්ටොරන්ට්ස් තියෙනවා අපිත් එක්ක ඇග්‍රීමන්ට් ගහපු කට්ටිය ඒගොල්ලන් අරන් අපි මේ ප්‍රෝග්‍රෑම් එක කන්ඩක්ට් කරන්නේ. එතකොට අනිවාර්යයෙන් මේ ප්‍රෝග්‍රෑම් එක කරපු ගමන් ඕගොල්ලන්ව බඳව ගන්න බලාගෙන ඉන්නවා. මගෙන් හැමදාම වගේ කෝල් කරලා අහනවා මිස්ටර් බ්‍රයන් ඔයාගේ බැච් එකක් ඉවරද ළමයි ඉන්නවද අපිට ඉන්ටර්විව් කරන්න පුළුවන්ද අපිට ගන්න පුළුවන්ද කියලා ගොඩක් හොටෙල් වල මැනේජර්ලා HR මැනේජර්ලා මගෙන් කෝල් කරලා අහනවා. ඒ නිසා බය වෙන්න එපා. අනිවාර්යයෙන්ම මේ කෝස් එක කරපු ගමන් ඕගලන්ගේ ප්ලේස්මන්ට් එක ඕගලන්ට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි අර මං කිව්වා වගේ ඕගලන්ට පාත්වේ එකකුත් මේ හරහා ලැබෙනවා. අර මං කලින් කිව්වා වගේ සර්ටිෆිකේට් ප්‍රෝග්‍රෑම් එකක් කරොත් ඕගලන්ට ඩිප්ලෝමා එකට යන්න පුළුවන්. ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම් එක කරපු ගමන් ඕගලන්ට HND යන්න පුළුවන්. එහෙම නැත්නම් ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකට යන්න පුළුවන්. හයි නැෂනල් ඩිප්ලෝමා එකත් එක්ක ඒ වගේම ඩිග්‍රී එකකට ඇතුල් වෙන්නත් පුළුවන්. මේ හැම දෙයක්ම අපි ලබා දෙන්නේ එංගලන්තෙන්. ඒ කියන්නේ UK United Kingdom ලන්ඩන් වල තියෙන රෙජිස්ටර්ඩ් මේ ඉන්ස්ටිටියුට් කොලෙජ් එකක් යුනිවර්සිටි එකක් කරහා තමයි මේ ප්‍රෝග්‍රෑම් ලබා දෙන්නේ. ගොඩක් අය මගෙන් අහනවා අර මම ඉස්සෙල්ලා කලින් කිව්වා වගේ ඕගලන් එන්ට්‍රි ලෙවල් එකේ ඉඳන් අපි හිතමුකෝ ට්‍රේනින් හැටියට ගිහිල්ලා ෆුල් ටයිම් ජොබ් එක කරලා ඕගලන් අපි හිතමු වේටර් ජොබ් එක ගමුකෝ. ඔයා වේටර් කෙනෙක් වෙලා ඔයාට කැප්ටන් කෙනෙක් වෙන්න වගේ ප්‍රොමෝෂන් එකක් ගන්නකොට ඩිප්ලෝමා වගේ එකක් ඒ සර්ටිෆිකේෂන් ලෙවල් එකේ ඉන්න ඩිප්ලෝමා වගේ එකක් කරලා තිබුණා නම් ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම ඔයා කැප්ටන් කෙනෙක් ඉඳලා ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් එහෙම නැත්නම් එක්සිකියුටිව් කෙනෙක් ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් එක්සිකියුටිව් කෙනෙක් වෙනවා නම් ඔයාට HND එකක් එහෙමත් නැත්නම් හයර් ඩිප්ලෝමා එකක් ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකක් තිබුණොත් ඒක ගොඩක් වැදගත් වෙනවා. එතනින් පස්සේ ඔයාට HOD කෙනෙක් වෙන්න, F&B මැනේජර් කෙනෙක් වෙන්න, ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් මැනේජර් කෙනෙක් වෙන්න, ඒ විතරක් නෙවෙයි එතනින් ගියාම හෙඩ් ඔෆ් ඩිපාර්ට්මන්ට් විතරක් නෙවෙයි එතනින් ගියාම GM කෙනෙක් වෙන්න උනත් ඔයාට ඩිග්‍රී ලෙවල් එකට පවා ඩිග්‍රී ලෙවල් එක අනිවාර්යෙන් වැදගත් වෙනවා. මම දැකලා තියෙනවා ගොඩක් අය ලංකාවේ හෙඩ් ඔෆ් ඩිපාර්ට්මන්ට් එහෙම නැත්නම් මැනේජර්ලා ඉන්නවා ඩිග්‍රී ලෙවල් කරලා ඒගොල්ලන් එතනිනුත් එහාට ගිහිල්ලා මාස්ටර් ප්‍රෝග්‍රෑම්ස් වලට යනවා ජෙනරල් මැනේජර් ලෙවල් එකට යනවා. ඉතින් මේ හැම ඇකඩමි පැත්ත අපි හොඳට කවර් කරලා තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක කනෙක්ට් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඕගලන් වැඩ කරන ගමන් ඕගලන්ට කොයි වෙලෙත් අපේ ආයතනයත් එක්ක අපේ ගෲප් එකත් එක්ක මාත් එක්ක සම්බන්ධ වෙලා ඕගලන්ට රට යන ප්‍රශ්න රට යන්න අවශ්‍ය නම් එහෙම නැත්නම් ප්‍රොමෝෂන් එකක් ගන්න අවශ්‍ය නම් එහෙම නැත්නම් අපි හිතමුකෝ ඕගලන් වැඩ කරන්නේ 4 ස්ටාර් හොටෙල් එකක් ඕගලන් එතනින් ගිහිල්ලා 5 ස්ටාර් හොටෙල් එකකට වැඩ කරන්න ඕන නම් ඒ හැම උපදේශක්ම සපෝට් එකක්ම මේ ආයතනයේ විසින් අපි ලබා දෙන්න සූදානම්. මම හිතනවා මම ගොඩක් දේවල් කව කරා කියලා. දැන් මේක ගොඩක් ඉම්පෝටන්ට්. ගොඩක් අය මේ
පේරන්ට්ස්ලා මගෙන් අහනවා මෙහෙම මේ කැම්පස් එක සේෆ්ද මෙතනට යන්න පුළුවන්ද දැන් ඔන්ලයින් කරන දරුවන්ට නම් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අර ෆිසිකලි කැම්පස් එකේ එන ළමයින්ට ඇත්තටම ඊටන් කැම්පස් එක කියන්නේ අද ඊයර් කැම්පස් එකක් නෙවෙයි. ඔයගලන්ට Google එකේ ගිහලා සර්ච් කරන්න පුළුවන් ඊටන් කැම්පස් එක ගැන. මේක ගොඩක් පරණ කැම්පස් එකක්. මේකට ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් මෙහි යනවා. ඒ නිසා මේ කැම්පස් එක ගොඩක් සේෆ්. ඒ විතරක් නෙවෙයි මේක හොඳ ස්ට්‍රක්චර්ඩ් ලර්නින් ප්‍රෝග්‍රෑම් එකක් යන කැම්පස් එකක්. ඒ වගේම අපි කවදාවත් මේ ෆෝල්ස් ප්‍රොමිස් දෙන්නේ නැහැ. අනිවාර්යෙන් ජොබ් එක ලැබෙනවා. ඒ වගේම ප්ලේස්මන්ට් ඇසිස්ටන්ට් එක අපි අනිවාර්යෙන් ගැරන්ටි කරනවා. ඒ වගේම මෙහි තියෙනවා ක්ලියර් ඩිසිප්ලින්ස් කෝඩ් ඔෆ් කන්ඩක්ට්ස්. ඒ නිසා මෙතන කිසිම එන ළමයි අද වෙනකන් අපිට මේ අවුරුදු ගානට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ කැම්පස් එකේ. ඒ නිසා ෆිසිකල් ක්ලාස් එකකට දරුවෙක් යවනකොට දෙමව්පියෝ ඒ ගැන වොරි වෙන්න ඕනේ. මේක හොඳ සේෆ් එන්වයරන්මන්ට් එකක්. මේක තියෙන්නේ මෙරින් ඩ්‍රයිව් එකේ කොළඹ 3 පැල්මරා නිවක ගාල්පාරේ ඉඳන් එනකොට මේ පැල්මරා එකේ අන්තිමට තියෙන මෙරින් ඩ්‍රයිව් එකට වෙන්න. මෙරින් ඩ්‍රයිව් එකේ එනකොට පැල්මරා එකේ බිගිනින් ඉතින් ගොඩක් ලස්සන කැම්පස් එකක්. ගොඩක් සේෆ් දෙයක් තමයි මේ කෝස් එක. දැන් අපේ මේ කෝස් එක ගොඩක් දෙනෙක් මගෙන් අහනවා අපි මේ කෝස් එක කීයක් වෙනවද දැන් මේ කොස්ට් එක. ඇත්තටම මේ අපේ ෆස්ට් බැච් එක දැන් අද ඉන්ට්‍රොඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එක. එතකොට අපේ ෆස්ට් බැච් එක අපි 6 වෙනිදා තමයි පටන් ගන්න හිතාගෙන ඉන්නේ. ඒ නිසා කවුරු හරි ඉන්නවා නම් පුළුවන් තරම් ඉක්මනට ජොයින් වෙන්න අපේ WhatsApp group එකට. ඒතර අපිට ඔයගලන්ට ප්‍රෝග්‍රෑම් එක බලා ගන්න පුළුවන්. 6 වෙනිදා කියලා කිව්වේ අපේ මේ ප්ලෑනින් ඩේට් එක. නමුත් අපි පෙබරවාරි මාසෙම ළමයි බඳව ගන්නවා මේ මාසෙම මේ ප්‍රෝග්‍රෑම් එකට. ඒතර මේ කෝස් ෆීස් එක තියෙන්නේ ඇත්තටම රුපියල් 25000ක් වගේ පොඩි මුදලක්. එතකොට මේ කෝස් එක ඔයගලා එකපාරට මේ 25000 මුදල ගෙවුවොත් ඔයගලන්ට 10% early bird discount එකක් හම්බ වෙනවා. එහෙම නැත්නම් ඔයගලන්ට තුන් පාරකට මේක ගෙවන්න පුළුවන්. පළවෙනි සතියේ 10000කුත්, දෙවෙනි සතියේ තව රුපියල් 10000කුත්, තුන්වෙනි සතියේ රුපියල් 5000කුත් ගෙවලා මේක ඉවර කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අර අපේ භාෂාවෙන් කියනවනේ ටියුෂන් පන්තියකට ගිහිල්ලා ගෙවන ඩේලි ටියුෂන් ෆී එක වගේ රුපියල් 1250ක් වගේ පොඩි මුදලකින් දවසට පැය දෙකේ ප්‍රෝග්‍රෑම් එකට ඔයගලන්ට ගෙවන්නත් පුළුවන්. ඒ හැම ගෙවීමක්ම කරන්නේ බැංකු account එකක් කරා අපේ ඊටන් කැම්පස් බැංක් account එකට. ඒතර අර මම කිව්වාගේ පළවෙනි බැචස් දෙක තුන අපි ගන්නේ ගොඩාක් ඒ කියන්නේ පොඩි කොටසක්. ඒ කියන්නේ හේතුව අපි ෆිසිකල් ක්ලාස් එක උනත් 10 දෙනෙක්ට වඩා අපි ගන්නෙ නැහැ. උපරිම 10ක් 12ක්. ඒ වගේම ඔන්ලයින් ක්ලාස් එකටත් අපි වැඩි ළමයි ගන්නෑ. උපරිම 10ක් 12ක්. හේතුව අපිට ගොඩාක් බැචස් තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට වැඩි ළමයි ප්‍රමාණයක් ගත්තොත් ඒගොල්ලන්ට අර ඉන්ඩිවිජුවල් දින ඇටෙන්ෂන් එක මදි වෙනවා. එතකොට අපිට මේ ප්‍රෝග්‍රෑම් එක සාර්ථකව කරන්න බැරි වෙලා ගොඩක් දෙනෙක් මගෙන් අහනවා එක දිගටම දවස් 21ක් මේක තියනවාද? එහෙම නැත්නම් දවසක් කර දවසක් තියෙන සතියේ දවස් කීයක්ද? මේ හැම දෙයක්ම ෆ්ලෙක්සිබල්. අපි හිතමුකෝ ළමෙක් පන්තියට එන්න බැරි වුණා කියලා. ඒ පිළිබඳව කිසිම ගැටලුවක් ඇති කරගන්න එපා. මොකද හේතුව අපි මේ හැම පන්තියකම සෙෂන් එක රෙකෝඩ් කරනවා. ඕගලන්ට මේ රෙකෝඩින් ෆැසිලිටිස් ටිකක් ලැබෙනවා. ඒ නිසා ඒ ගැන කිසිම ගැටලුවක් ඇති කරගන්න එපා. එහෙනම් ඔබ සියලු දෙනාටම ගොඩක් ස්තුතියි මේ කාලය අපිට ලබා දුන්නට. මම බලාපොරොත්තු වෙනවා ඔයගලන් ඉක්මනටම මේ පල්ලෙහා තියෙන නම්බර් එකට කෝල් කරලා මෙසේජ් කරලා අපේ WhatsApp group එකට ඇඩ් වෙලා මේ කෝස් එකට එන්රෝල් වෙයි කියලා. ඕගලන් දැන් මේ කෝස් එකට එන්න බැරි වුණත් ප්‍රශ්නයක් නැහැ. ඕගලන් දන්න කියන අයත් එක්ක මේ ඉන්ෆර්මේෂන් එක ෂෙයා කරගන්න. අපිට ඉස්සරහට තියෙන අපේ බැචස් වලට ඒගොල්ලන්ට ජොයින් වෙන්න පුළුවන්. ඉතින් මම ඔබ හැම සිළු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.